guys, welcome to our YouTube channel Situ and Shaki Vlogs. අද පොයේ දවසේ හින්දා අපේ අම්මා සිල් ගන්න ගිහින් අද නිවාඩු දවසේ හින්දා මම දැන් ටිකට කලින් නැගිට්ටේ. සද්දේකුත් එනවා. අක්කා මං හිතන්නේ උදේම වැඩක් පටන් අරන් වගේ. අපි බලමු අක්කා මොකද කරන්න කියලා. ඔයා උදේම වැඩ පටන් අරන් වගේනේ. ඔව් දැන් නැගිට්ටේ. අද නිවාඩු දවසේ නේද? අම්මා සිල් ගන්න ගියා. අම්මා සිල් ගන්න ගියා. තාත්තත් නෑ. මම්ගේ වැඩ පටන් ගත්තම. අර එදා විව් එකේමනේ ඉතුරු වෙනවා කියන්නේ. අපේ යාළුවන්ටත් පොඩි විස්තර කිරීමක් මෙගාවම කරමුද අපි? මගේ විස්තර කිරීම මම දෙන්නේ මගේ channel එකේ. ඇටගල හැන්ඩ්ලූම් මගේ channel එකේ මේක සම්පූර්ණ විස්තර කිරීම දානවා. යටින් description එකේ දාන්න link එක. යාළුවෝ හැමෝම ඒක follow කරලා කොහොමද ලියන්නේ කියන එක බලා ගන්න පුළුවන් ඔයාලට. like එකක් comment එකක් දාන්න. අක්කෝ එහාටයි මෙහාටයි යන්නේ එක මොකද්ද? මේකට shuttle එක කියන්නේ. ඒකට තමයි ඕම් අපි ගහන හරස් නූල ඔතන්නේ. හරස් නූල ඔතලා ඒක දාලා ඉතින් තමයි පැත්තට විසි කරන්නේ. කීයක් දෙයකට දාන්නේ නැහැ. මන් නම් තේරෙන්නේ නැහැ. ඔයාලට තේරෙනවද? යටි කියාගෙන යමු තේරෙන කතිය. දැන් යටියට දැන ගන්න. මේ විසි කරනකොට ඒ තමයි ලියන්නේ. හරස් නූල දානකොට තමයි රෙඩ් වෙන්නේ. ඔයා තේ බිවද නංගි? නෑ තේ බිවෙන තාත්තත් එයි නේද? තාත්තත් තේ ටිකක් වත් වෙන්න මම උදේ ඉඳන් මැෂින් එකද. එහෙනම් තේ ටිකක් බොමු. තේ ටිකක් බීලා උයන්න ගන්නත් එපා. ඔව් ළමයට කන්න දෙපේ. අද අපි මොනවද උයන්නේ කියලා එන්න ඔයාලත් අපිත් එක්ක එකතු වෙන්න. ඔයා තේ හැදුවා? ඔව් මම ඇවිල්ලා තේ හැදුවා. ඔය අයියා නැද්ද? අයියා තේ බොයි කන්නේ. බොයි ඉතින් බොන්න තුන්නේ. ඔයා තේ බොනවද? තාත්තට මේ ආවට පස්සේ හදමු. අද අපේ දවල් කෑම ඉතින් මෙහෙම තමා හැදුනේ. බලාගෙන යන්නකෝ. ඔන්න ඉතින් අම්මත් නැතුව අද අපි දෙන්න කුස්තිය හැඩි කරේ මෙහෙමයි.
යාළුවනේ අපේ දවල් කෑම රෙඩි. ඔන්න ඉතින් උයවේදී පොඩි තිබහක් ආවා. අන්නසිගේ ටිකුත් තිබ්බා. ජූස් එකක් හදන්න තමයි මේ යන්නේ. මේක නම් අක්කගේ බර්ත්ඩේ එකට අයියා දුන්න gift එකක්. මම අද ඒක පොඩ්ඩක් try කරන්න බැලුවා. හැබැයි කවුලක් නෑ shape. කොහොමද යාළුවනේ? ඕන් අපි කාලා හැම දැන් වාඩි වෙලා ඉන්නවා නිවාඩුවේ. අද ගොඩාක් වැඩ තිබිච්ච දවසක්. අද අම්මා නැහැ නේ ගෙදර. අම්මා සිල් ගන්න ගිහිල්ලා අනිත් වැඩ ඔක්කොම හින්දා අපි දෙන තමයි අද ගෙදර හැඩල් කරේ. ගොඩක් වීඩියෝ දාන්නත් බැරුව ගියා මේ බිසී හින්දා වීඩියෝ කරගන්න ඒකයි දෙකම බැරි හින්දා. ගොඩක් වැඩ තිබුණා හින්දා ඉතින් ෆෝන් එක අල්ල ගන්න වෙලාවක් උනේත් නැහැ. අපි ටික ගත්තා. දැන් තමයි අපි ජින්ජි මල්ලිත් අල්ලගෙන මෙතනින් ඉඳගත්තේ. ඔයාලා මෙයාව දන්නේ නැහැ. මේ තමයි අපේ ජින්ජි මල්ලි. නම ටිකක් අමුතුයි වැඩි ගණන් ගියා. එයාව කොහොමද දවල් කාලේ රෑ කාලේ අල්ලන්න අමාරුයි. දවල්ට නිදි කුඹරය රැට නෑ. අපි දවල්ට නැති හින්දා අද තමයි වොන් අල්ලගත්තු ගොඩක් වෙලා ඔඩෙක් තියාගෙන ඉන්නේ. ඉතින් යාළුවනේ අද දවසේ අපි කරපු වැඩ ටික ඔයාලට පෙන්නුවා. දවසත් එහෙම ගත වුණා. දැන් හවස 5:00 පහු වෙලා. ආනික මේක අපේ පළවෙනි vlog එකේ ඉන්න ගොඩක් අඩුපාඩු ඇති. අපේ අඩුපාඩු තියෙනවා පෙන්නලා දෙන්න. ඔයාලා යටින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. අපේ channel එක subscribe කරලා තියාගන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. එතකන් ඔයාලට goodbye. Bye.